එහෙනම් ඉතින් අද දවසේ පළවෙනි කොටස වෙන මෙන්න මේ AMF එකේ එල්ෆින් එකේ හුටපටේ විසඳගෙන ඉමු. හරි. ඉතින් අද දවසේ ඔයගොල්ලෝ දකින්න ඇති මේ LB Finance එක වගේම Associated Motor Finance Company කියන කම්පැනිස් දෙකේම ට්‍රේඩින් හෝල්ට් එකක් ගියා. ට්‍රේඩින් හෝල්ට් එකක් ගියේ pending corporate disclosure එකකට. ඉතින් අපිට බලා ගන්න පුළුවන් මාකට් එකේ මේ කොටස් දෙක ට්‍රේඩ් වෙන එක නවත්තලා තියෙන්නේ 11:45ට. ඊට පස්සේ 2යි කීයද? මෙතන මේ ඩිස්ක්ලෝෂර් එක දාලා තියෙනවා 2:21ට. ඊට පස්සේ දිගේ මේ මොකද්ද මේකට ට්‍රේඩින් හෝල්ට් එක ලිෆ්ට් කරලා තියෙනවා 3:40ට. ඉතින් ඒ කියන්නේ මොකක්ද? අද දවසේ මේ ෂෙයාර්ස් දෙක ට්‍රේඩ් වෙලා තියෙන්නේ 11:45 වෙනකම් විතරයි. 11:45ට දැන් විශේෂයෙන්ම 11:16ට තමයි මේ AMF එක නෑ සොරි 11:16ට තමයි සමා වෙන්නේ 11:16ට තමයි ට්‍රේඩින් හෝල්ට් එක ගිහිල්ලා තියෙන්නේ LB ෆයිනෑන්ස් එකේමයි සහ මේ AMF කියන කම්පැනිස් දෙකේ. ඉතින් ට්‍රේඩින් හෝල්ට් එක ගියාට පස්සේ ඩිස්ක්ලෝෂර් එක ඔන්න දානවා 2:20ට. මාකට් එක තව ඕපන් වෙලා තියෙන විනාඩි 10යි. ඉතින් ඩිස්ක්ලෝෂර් එක දාපු ගාම මේක ලිෆ්ට් කරන්නෙත් නැහැ. මොකද ඒකට හේතුව තමයි අර ඉන්වෙස්ටර්ස්ලා මේක දැකලා ඒක ඩයිජෙස්ට් කරගෙන ඒකට මුහුණ දෙන්න එපා. ඉතින් ඒක නිසා ටික වෙලාවක් ගිහිල්ලා තමයි මේක මේ ලිෆ්ට් එක එහෙම නැත්නම් මේ හෝල්ඩ් කරලා තිබ්බ එක ලිෆ්ට් කරන්නේ. ඉතින් ඒක නිසා තමයි මාකට් එක ඉවරනාට පස්සේ මේක වෙලා තියෙන්නේ. ඉතින් එතකොට මේ නිවුස් එකට රියැක්ට් කරන්න තාම ආයෝජකයින්ට හැකියාවක් ලැබිලා නැහැ. සඳුදා දවසේ තමයි ඔන්න ආජෝක මේකට රියැක්ට් කරන්න යන්නේ. ඉතින් අපි පළවෙනියෙන් බලමු මොකද්ද මේ ඩිස්ක්ලෝෂර් එක කියන දේ ගැන. LB ෆයිනෑන්ස් එතන ඩිස්ක්ලෝෂර් එක ඇවිල්ලා මෙන්න මේක. කම්පැනිස් දෙකෙන්ම ඩිස්ක්ලෝෂර් එකක් තියෙනවා. ඉතින් මේ දෙකෙන්ම කියවෙන නිකන් එකම දේ තමයි අනිවාර්යයෙන්ම ඉතින් එකම දේ වෙන්න ඕනේ. අපි ගත්තොත් මේකේ අදහස වෙන්නේ මෙන්න මේ වගේ දෙයක්. දැන් මේ මහ බැංකුවේ සෙන්ට්‍රල් බැංක් එකේ පොඩි ඩිරෙක්ටිව් එකක් තියෙනවා මේ ෆයිනෑන්ස් කම්පැනිස් එකතු කරන්න. මොකද දැන් ෆයිනෑන්ස් කම්පැනි එකක් කියන්නේ සාමාන්‍යයෙන් කැපිටල් ඉන්ටෙන්සිව් වැඩක්නේ. බැංකුවක් ෆයිනෑන්ෂල් NBFI non financial non banking financial institute NBFI. ඉතින් ඒකකින් කරන්නේ ණයට දෙන එක ඒ වගේ දේවල්නේ. ඉතින් ගොඩක් මුදල් සම්බන්ධ දෙයක්. ඉතින් ඒක නිසා කැපිටල් එකක් අවශ්‍ය වෙනවා. ඒක නිසාම තමයි මේවට අර කැපිටල් ඇඩික්විසි රේෂියෝස් කියලා જાතියකුත් මේන්ටේන් කිරීමේ අවශ්‍යතාවයක් තියෙන්නේ. ඉතින් එකක් තමයි දැන් ලංකා මාකට් එකේ ගත්තොත් ගොඩක් ෆයිනෑන්ස් කම්පැනිස් තියෙනවා ඉතා විශාල ප්‍රමාණයක්. ඉතින් එතකොට දැන් මොකක් හරි ඉකොනොමි එකේ ප්‍රශ්නයක් ඇවිල්ලා ඔය කම්පැනි එකකට ආවොත් පොඩි ෂොක් එකක් ඒක දරා ගන්න පුළුවන් වෙන්න ඕනේ මේ ෆයිනෑන්ස් කම්පැනිස් බැංකු ඔය හැමදේම. බැංකු නම් අනිවාර්යයෙන්ම මේක ඕනේ. හැබැයි ෆයිනෑන්ස් කම්පැනිස් ගත්තොත් ඒවල තියෙන්නෙත් මහජනයාගේ තැන්පතු. ඔයගොල්ලෝ දකින්න ඇති නේෂන්ස් ලංකා නේද? CSF එකේ තැන්පතු වල ප්‍රශ්නයක් ගැන මේ ළඟදී අපිට නිවුස් එකක් ආවා. ඉතින් මිනිස්සුන්ගෙන් ගන්න මේ තැන්පතු වලට ඒගොල්ලෝ පොලියක් ලබා දෙන්නේ ඒ ගන්න මුදල් නැවතත් ණයට දීම සහ එක එක ඒ වගේ වැඩවලින්. ඉතින් එතකොට මේ ඒ වගේ වෙලාවක මොකක් හරි ඉකොනොමියකට ප්‍රශ්නයක් ඇවිල්ලා අර ණයට දුන්නු මිනිස්සුන්ට ණය ගෙවා ගන්න බැරි වුණොත් සාමාන්‍යයෙන් අපි හිතමුකෝ ඔක්කොටම බැරි වෙන්නේ නැහැනේ. හැබැයි 100 දෙනෙක් ඉන්නවනම් ණය හිමියෝ ඒකෙන් 50කට විතර ඉම්පැක්ට් එකක් එනවා. දැන් කොවිඩ් එක හොඳ උදාහරණයක්. ඉතින් අන්න ඒ වගේ කාලයකට මොකද වෙන්නේ ණය ගෙවීම ප්‍රමාද වෙනවා, ඒතර පැහැර හැරෙනවා. ඉතින් ওই වගේ දේවල් වෙද්දී අර මේ කම්පැනි එකේ කැපිටල් එකට ප්‍රශ්නයක් වෙනවා. දැන් මිලියන 100ක් ණයට දීලා තියෙනවා නම් ඒක බලාපොරොත්තුෙන් අපි ඉන්නවනේ. එතකොට ඒක කෑෂ් ෆ්ලෝ එකක් තියෙනවා. හැබැයි ඒ කෑෂ් ෆ්ලෝ එක 150කින් විතර අඩු වෙනවා. ඉතින් එතකොට මේකේ ඔපරේෂන්ස් කොහොමද ගෙනියන්නේ? එතකොට දැන් අනිත් පැත්තෙන් ඇවිල්ලා මේ තැම්පත් කරලා තියෙන අය සල්ලි ඉල්ලපුවාම කොහෙන්ද සල්ලි දෙන්නේ? ඉතින් ඔන්න ඔය වගේ ප්‍රශ්න කිහිපයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා බැංකු සහ මේ ෆයිනෑන්ස් ඉන්ස්ටිටියුට්ස් වලට. ඉතින් ඒක නිසා අනිවාර්යයෙන්ම අර කැපිටල් එකක් එහෙම නැත්නම් රිසර්ව් එකක් හැමතිස්සෙම තියාගෙන ඉන්න ඕනේ. ඉතින් එතකොට මොකද වෙන්නේ? දැන් මේ මම ඊටාම සරලව කියන්නේ මේ කතාව. ඉතින් මීට වඩා තව ටිකක් දේවල් තියෙනවා කතා කරන්න. හැබැයි මේ සරලව ගත්තොත් ඉතින් ඕක තමයි ප්‍රශ්නේ. ඉතින් එතකොට අර වගේ ඉකොනොමියකට ප්‍රශ්නයක් වෙලා මේ වගේ ෂොක් එකක් ආපු ගමන් ඔන්න කම්පැනි එකපාරම කරගන්න දෙයක් නැහැ. අර මිනිස්සුන්ට ගෙවා ගන්න බෑ. මුදල් තැන්පතු ඒව ගෙවා ගන්න බෑ. ඔපරේෂන් එක ගෙනියන්න බෑ. ඉතින් එතකොට අන්න ඒක වළක්ව ගන්න එන්නේ ඒ වගේ ප්‍රශ්න නැති කරගන්න තමයි ඔය කැපිටල් ඇඩික්වේෂන් රේෂියෝ එක තියාගන්නත් ඕනේ සහ ඒ වගේම
ඒක යම්කිසි විදිහකට ඒ කියන්නේ යම්කිසි ප්‍රමාණයක් අපි හිතමුකෝ බිලියන 1ක් තියෙනවනේ බිලියන 10ක් තියෙනවනේ ඒ වගේ ටියර්ස් තියෙන එක. ඉතින් ඔය හේතුව නිසා ෆයිනෑන්ස් කම්පැනිස් ගොඩක් තියෙන එක ප්‍රශ්නයක්. එතකොට ඒවල අර අවශ්‍ය කරන කැපිටල් ඒක පවත්වාගෙන යන්න. එතකොට මොකද ඒක අපි ගත්තොත් සරලවම බැරි නිසා ඉතින් මේගොල්ලෝ ඩිරෙක්ටිව් එකක් ගෙනල්ලා තියෙනවා සෙන්ට්‍රල් බැංක් එකෙන් මේ යම්කිසි මට්ටමක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඇසෙට් නම් ඕන් මේ ෆයිනෑන්ස් කම්පැනි එකක් පවත්වාගෙන යන්න ඕනේ. ඔයගොල්ලෝ ඇසෙට් බිලියන 50ක් තියෙන්න ඕනේ. දැන් ඇසෙට් බිලියන 50ක් නැත්තම් මොකද කරන්නේ? ඒගොල්ලන්ට සිද්ධ වෙනවා ඒක වැඩි කරගන්න. කොහොමද වැඩි කරගන්නේ? ඒගොල්ලන්ට පුළුවන් දැන් මේ වගේ ෂෙයා මාකට් එකේ තියෙන ෆයිනෑන්ස් කම්පැනි එකක් නම් කොටස් නිකුතුවක් සෙකන්ඩරි IPO එකට යන්න. එහෙම නැත්නම් රයිට් ඉෂුව එකට යන්න. ඒ වගේ දේවල් කරලා ඒගොල්ලන්ට පුළුවන් කැපිටල් එක වැඩි කරගන්න. දැන් එහෙමත් කරගන්න බැරි අය ඉන්නවනම් දැන් අපි හිතමුකෝ බිලියන 50ක ඇසෙට් ඕන. හැබැයි දැන් තියෙන්නේ 25යි. වැඩි කරගන්න විදිහක් නැහැනේ දෙගුණයක් මේ රයිට් ඉෂුව එකකින් හරි එහෙම විදිහක් නැහැ. එහෙනම් ඊළඟට මොකද්ද කරන්න පුළුවන්? ඒගොල්ලන්ට පුළුවන් තව කම්පැනි එකක්. දැන් තව එකක් තියෙනවා ඒගොල්ලන්ටත් මේ ප්‍රශ්නෙම තියෙනවා. ඒ කට්ටියටත් බිලියන 50ක් නැහැ. එයාලට තියෙන්නේ 30ක් විතර වගේ. මෙයාලට තියෙනවා 20ක් විතර. ඔන්න ඔය දෙක එකතු වුණා නම් මොකද වෙන්නේ? අන්න බිලියන 50 එනවා. ඉතින් ඔන්න ඕක තමයි මේ කරන්න හදන්නේ. එක කම්පැනියක් හරි දෙකක් හරි තුනක් හරි ඒ විදිහට කොහොම හරි අන්තිමට අවශ්‍ය කරන රික්වයර්මන්ට් එක මේ සපුරා ගන්න ඕනේ. ඉතින් මම හිතා සරලව තමයි ඔයගොල්ලන්ට කිව්වේ මේක මීට වඩා විස්තර ඕන නම් ඔයගොල්ලන්ට පුළුවන් මේක ගිහිල්ලා බලන්න. මේ ඩිරෙක්ටිව් එක 2013 අංක 19. ඉතින් ඕක මේ තිබුණා දිගින් දිගටම ඕක තිබුණා. ඉතින් ඒක නිසා තමයි අපි දැක්කේ මේ ෆයිනෑන්ස් සෙක්ටර් එකේ මේ කම්පැනිස් එකතු වෙන එක. ගොඩක් කම්පැනිස් එකතු වෙලා එක කම්පැනි එකක් අයින් කළ ඒ කියන්නේ පවතින එක නවත්තනවා. එතනින් පස්සේ ඒක යනවා. ඉතින් ඔන්න ඔය විදිහට අපි දැක්ක පහුගිය දවස්වල ඒ වගේත් වෙනවා. ඉතින් ඒ විදිහටම මෙන්න මේ AMF එකටත් ඔන්න ඔය ප්‍රශ්න එනවා එතකොට. AMF එක පොඩි ෆයිනෑන්ස් කම්පැනි එකක්. ඉතින් මේගොල්ලන්ගේ පැවැත්මට ප්‍රශ්නයක් වෙනවා. එයාලට එතකොට මහ බැංකුවෙන් කියනවා හරි. මෙහෙමයි ඕගොල්ලන්ට ඔප්ෂන්ස් මෙච්චර දෙකක් හරි තුනක් හරි හතරක් හරි තියෙනවා. ඕගොල්ලෝ මේ ඔප්ෂන්ස් වලින් එකක් තෝරගන්න. හැබැයි ඕගොල්ලන්ගේ ලයිසන් එක අපි ඉදිරියට රිනිව් කරන්නේ නැහැ. ඕගොල්ලෝ මේක මේ තියෙන කොන්දේසි සැපුරුවේ නැත්තම් කියලා. ඉතින් එතකොට ඔවුන්ට සිද්ධ වෙනවා මොකක් හරි එකක් හොයාගන්න. ඉතින් ඔන්න ඔය වගේ තත්ත්වයක් තමයි තිබුණේ. ඒක නිසා කම්පැනිස් එකතු වෙලා ලොකු ෆයිනෑන්ස් කම්පැනිස් බවට පත් වුණා. ඉතින් මේ කම්පැනි එකටත් ඇවිල්ලා තියෙනවා ඒ වගේ ඔෆර් එකක් මේ LB Finance PLC එක කැමති මෙන්න මේ AMF කියන එහෙම නැත්නම් Associated Motor Finance Company PLC කියන එක ගන්න. ඉතින් මේක මේ මහ බැංකුව විසින් අනුමත කරලා තියෙනවා එතකොට මේ ඔෆර් එක. ඉතින් ඕක තමයි වෙන්නේ. එතකොට දැන් තියෙන ප්‍රශ්නේ තමයි දැන් මේ කම්පැනි දෙකම එකක් වෙනවා. ඇමල්ගමේෂන් එකක් වෙනවා කියන්නේ. ඉතින් ඒක තමයි. හැබැයි මෙතන කියලා නෑ මොනවද වෙන්නේ කොහොමද වෙන්නේ කියන එක ගැන. තාම මේක නිකන් ඉනිෂියල්ම ඇනවුස්මන්ට් එකක් තමයි තියෙන්නේ. හැබැයි අපි දැක්කා ඉතින් දිගින් දිගටම පහුගිය දවස් ටිකේ LB ෆයිනෑන්ස් එකේ එහෙම නැත්නම් එල්ෆින් එකේ ටර්න්ಓවර්ස් වැඩි වෙනවා. ඉන්වෙස්ටර් ටෙන්ෂන් එකක් එනවා. හරි. ඉතින් දැන් වෙන්න යන්නේ මෙන්න මේකයි. ඉතින් සරලව කිව්වොත් LB ෆයිනෑන්ස් එක මිලදී ගන්නවා AMF එක. ඊට පස්සේ මොකක්ද වෙන්නේ කියන එක ගැන කියලා නැහැ. දැනට කියලා තියෙන දේවල් තමයි රුපියල් 50 ගානේ දැන් මේ ඔෆර් එක ඒගොල්ලෝ දුන්නට පස්සේ මේ පළවෙනි සහ දෙවෙනි ෂෙයා හෝල්ඩර්ස්ලා කැමති වෙලා තියෙනවා එයාලගේ ෂෙයාර්ස් ටික විකුණන්න LB ෆයිනෑන්ස් එකට රුපියල් 50 ගානේ. එතකොට කොච්චර ෂෙයාර්ස් ගාණක් තියෙනවද? 74 මිලියන 341,560ක් ෂෙයාර්ස් තියෙනවා. ඉතින් ඒ ෂෙයාර්ස් ටික ඒ කියන්නේ පළවෙනි සහ දෙවෙනි ෂෙයා හෝල්ඩර්ස්ලාගේ තියෙන ෂෙයාර්ස් ප්‍රමාණය ඔන්න ඔය ටික LB ෆයිනෑන්ස් එක අරගෙන රුපියල් බිලියන 3.7ක් මේකට මේගොල්ලන්ට දෙනවා. ඉතින් රුපියල් 50 ගානේ තමයි එක කොටසක් ඔන්න එතකොට යන්නේ. හරි. අපි ගිහිල්ලා බලමු අද දවසේ කොහොමද තියෙන්නේ කියලා මේ AMF එකේ තත්ත්වය. AMF එක ගත්තොත් කොහෙද AMF එක තියෙන්නේ? හරි. AMF එක නැති නෑ වගේ අපි බලමු. දැනට LB ෆයිනෑන්ස් එක ගත්තොත් LB ෆයිනෑන්ස් එකේ කොටසක මිල අද දවසේ 153.725ට තමයි වාර්තා වෙලා තියෙන්නේ. ඉතින් අද දවසේ අඩු ප්‍රමාණයක් තමයි ගිහිල්ලා තියෙන්නේ අනිවාර්යයෙන්ම. මොකද අර මාකට් එකේ ට්‍රේඩ් වෙන එක නැවැත්තුවානේ. අපි Associated Motor Finance AMF එකට ගිහින් බැලුවොත් ඕගොල්ලන්ට පේනවා රුපියල් 91.70ට තමයි අද දවසේ අන්තිම මිල සටහන් වෙලා තියෙන්නේ. හැබැයි අරගොල්ලෝ ගන්න කීයටද රුපියල් 50ට 91.70ට යන කොටස රුපියල් 50කට තමයි ගන්න. අපි ගිහිල්ලා බලමු පොඩ්ඩක් මෙන්න මේ AMF කියන කම්පැනි එකේ ෂෙයා හෝල්ඩර්ස්
ස්ට්‍රක්චර් එක ගැන සහ එහෙම යටට යන ගමන් නිකම්ම යන්නේ නැතුව අපි පොඩ්ඩක් P&L එකයි බැලන්ස් ෂීට් එකයි බලන්න යමු. P&L එක ගත්තොත් ඔයගොල්ලන්ට පේනවා EPS එක ඇවිල්ලා 2.65ක් විදිහට මේ 2025 ක්වාටර් එකට ක්වාටර් ended 30th June කියන්නේ තුන්වෙනි දෙවෙනි ක්වාටර් එක. දෙවෙනි ක්වාටර් එක අවසාන වෙද්දී ඒගොල්ලෝ වාර්තා කරලා තියෙනවා 2.65ක EPS එකක්. ඉතින් සාපේක්ෂව ගත්තොත් ඔයගොල්ලන්ට පේනවා EPS එක වැඩි වෙලා තියෙනවා ක්වාටර් බයි ක්වාටර්. එතනින් එහාට ගත්තොත් ඇසෙට්ස් පැත්තෙන් ඔයගොල්ලන්ට පේනවා බැලන්ස් ෂීට් එකේ මේකේ net asset value per share එක සඳහන් වෙන්නේ 37යි කියලා. 37යි 66ක් විදිහට තමයි සඳහන්. ඉතින් ආසන්න වශයෙන් ආසන්න වශයෙන් 3 ගුණයට පොඩ්ඩක් විතර අඩුවෙන් තමයි මේ වෙලාව එතකොට මේ price to book value එක යන්නේ කියලා ඔයගොල්ලන්ට තේරෙනවා. ඒත් එක්කම මේකේ asset ප්‍රමාණය ගත්තොත් තියෙන්නේ බිලියන 21ක වගේ asset ප්‍රමාණය. ඉතින් finance company එකකට බිලියන 21ක් කියලා කියන්නේ නිකන් අර කොස් ඇට කජු ඇට වගේ පොඩි පොඩි ගාණක්. ඉතින් ඒක නිසා තමයි ඇත්තට මේගොල්ලන් මේ ප්‍රශ්නට මුහුණ දෙන්නේ. ඉතින් මේගොල්ලන්ගේ ඉක්විටි පැත්තෙන් ගත්තොත් ඕගොල්ලන්ට පේනවා ඉක්විටි තියෙන්නේ බිලියන 4ක විතර ප්‍රමාණයක් කියලා. ওই ටික නිකන් ඔළුවේ තියාගන්න අපි LB ෆයිනෑන්ස් එක ওই ටික කම්පෙයාර් කරමු. ඔහොම තියාගෙන අපි ඔන්න යනවා ෂෙයා හෝල්ඩින් ස්ට්‍රක්චර් එකට. ෂෙයා හෝල්ඩින් ස්ට්‍රක්චර් එකට ගියාම ඕගොල්ලන්ට පේනවා මෙතන පළවෙනි ස්ථානයේ සහ දෙවෙනි ස්ථානයේ ඉන්නවා මිලියන 45ක් සහ මිලියන 29ක් ආසන්න වශයෙන් ෂෙයාර්ස් තියෙන ෂෙයා හෝල්ඩර්ස්ලා දෙන්නෙක්. ඔතනින් තමයි අර 74ක්ද කොහෙද 73ද 74ද ගාණක් තිබුණේ මිලියන මේ ගන්න. අන්න ඒ ගාන හැදෙන්නේ. එතකොට percentage එකක් විදිහට ගත්තොත් ඕගොල්ලන්ට පේනවා මෙතන 65ක 67ක වගේ ප්‍රමාණයක් ඔන්න LB ෆයිනෑන්ස්ලා shares එතකොට අයිති කරගන්නවා. දැන් ඕගොල්ලෝ අනිත් පැත්තෙන් දන්නවා 50ට වඩා ගිය ගමන් ඒකේ controlling stake එක යනවා ඒ අදාළ කරන කම්පැනි එකට. එහෙම නැත්නම් මිලදී ගන්න කොටස් හිමියන්ට. එතකොට මේක සබ්සිඩියරි එකක් වෙනවා LB ෆයිනෑන්ස් එකේ. එතකොට මේක වුණාට පස්සේ සහ මේ ඩිස්ක්ලෝෂර් එකේ තිබුණු තව දෙයක් තමයි මේ මහ බැංකුව විසින් දීලා තියෙනවා මං හිතන්නේ 2027 විතර වෙනකම් මේගොල්ලන්ට කාලය ඔව් 2027 මාර්තු 31 වෙනකම් කාලය දීලා තියෙනවා මේ ප්‍රශ්නේ. එහෙම නැත්නම් මේක ඉවරයක් කරගන්න. මේ ට්‍රාන්සැක්ෂන් එක ඉවර කරලා මේ වැඩ ඉවරයක් කරගන්න 2027 මාර්තු 31 ආසන්න වශයෙන් අවුරුදු එකමාරක විතර කාලයක් තියෙනවා මේ වැඩේ එතකොට කරගන්න. දැන් මේ අවුරුදු හැබැයි දැන් මේ ඉනිෂියල් මේවා තමයි දාලා තියෙන්නේ. ඊට පස්සේ තව ඩිස්කෂන්ස් ගිහිල්ලා මොනවද වෙන්නේ? මේ දේවල් ගොඩක් එළියට එයි. අපිට දැනගන්න තියෙන විදිහට ওই දේවල් තමයි තියෙන්නේ. එතකොට මෙන්න මේ දෙන්නගේ ෂෙයාර්ස් ටික ඔක්කොම අයින් වෙනවා. මෙතනට එනවා එතකොට මොකක්ද එක ෂෙයා හෝල්ඩර් කෙනෙක් මෙතනට එනවා LB ෆයිනෑන්ස් කියලා. එයාට අයිතිය 67ක් තියෙනවා. ඒ කියන්නේ 3න් 2කට වඩා ආසන්න වශයෙන් 3න් 2කට වඩා අයිතිකාරීත්වයක් එන්නේ LB ෆයිනෑන්ස් එකට. ඉතින් ওই ටික තමයි වෙන්නේ. එතනින් එහාට ඔයගොල්ලන්ට පේනවා ඇති තවත් ෂෙයාර්ස් තියෙනවා. උදාහරණයක් විදිහට මේ පළවෙනි ස්ථානයේ ඉන්න කෙනා හතරවෙනි ස්ථානයේ ඉන්න කෙනාගේ තව ෂෙයාර්ස් ටිකක් තියෙනවා. මේ ඊළඟට පස්වෙනි ස්ථානයේ ෂෙයාර්ස් ටිකක් තියෙනවා. මේ එක ෆැමිලි එකක් තමයි. ඉතින් මීට අමතරව තව ෂෙයාර්ස් ඇති. ඉතින් එතකොට ආසන්න වශයෙන් ඉතින් 67ට වඩා වැඩියෙන් LB ෆයිනෑන්ස් එකට නෙගෝෂিয়েට් කරලා ගන්නත් පුළුවන් වෙයි. හැබැයි කොහොම වුණත් අන්තිමේදී මේ ඩීල් එක දැනට අප්‍රූව් වෙලා තියෙන ඩීල් එක ගත්තොත් 67ක කන්ට්‍රෝලින් ස්ටේක් එකක් LB ෆයිනෑන්ස් එකට එනවා. අපි LB ෆයිනෑන්ස් එකේ ක්වාටර් රිපෝට් එකට ගිහිල්ලා බැලුවොත් මේකත් ජුනි 30 ලේටස්ට් එක. මෙතන ඕගොල්ලන්ට බලන්න පුළුවන් EPS එක 4.88ක් තියෙනවා. ඉතින් අරක වගේ දෙගුණයක් තමයි මෙතන තියෙන්නේ MF එක වගේ. එතනින් එහාට ගත්තොත් මේ බැලන්ස් ෂීට් එකට ගිහිල්ලා අපි බලමු. ඕගොල්ලන්ට පේනවා බැලන්ස් ෂීට් එකේ මේගොල්ලන්ගේ ටෝටල් ඇසෙට්ස් තියෙනවා 275 බිලියන. 275 බිලියන තමයි මේගොල්ලන්ගේ ඇසෙට් ප්‍රමාණය. ඉතින් බලන්න කම්පෙයාර් කරලා අරගොල්ලන්ගේ තිබුණු ප්‍රමාණය කීයද? MF එකේ තිබුණු ටෝටල් ඇසෙට් ප්‍රමාණය කීයද? 21යි. බිලියන 21යි. මේගොල්ලන්ගේ 275යි. ආසන්න වශයෙන් මම හිතන්නේ 11 12 ගුණයක් විතර වගේ ඇසෙට් ප්‍රමාණයක් LB ෆයිනෑන්ස් එකේ තියෙනවා. ඒ වගේම අරගොල්ලන්ගේ බිලියන 4ක වගේ ඉක්විටි එකක් නේ තිබුණේ. මේගොල්ලන්ගේ තියෙනවා බිලියන 51 වගේ ටෝටල් ඉක්විටි එකක්. ඉතින් විශාලත්වය අතින් බලපුවම චුටි නිකන් කූඹියෙක් වගේ තමයි AMF එක LB ෆයිනෑන්ස් එකත් එක්ක බලපුවම. ඉතින් LB ෆයිනෑන්ස් එකේ එතකොට අපි ෂෙයා හෝල්ඩින් ස්ට්‍රක්චර් එක බලලා තේරුමක් නැහැනේ. ඒගොල්ලන්ගේ මුකුත් වෙන්නේ නැහැ. ඒගොල්ලෝ තමයි අයිතිකාරීත්වය ලබා ගන්නේ මේ AMF එකේ. ඉතින් දැන් ඔය දේවල් ටික තමයි අපි මේ වෙනකොට දන්න දේවල්. ඔයිට වඩා දේවල් අපි දන්නේ නැහැ. හැබැයි දැන් අපිට ඊළඟට හිතන්න පුළුවන් නිකන් සාමාන්‍යයෙන් මොන වගේ දේවල් වෙයිද කියලා. දැන් මොනා වෙන්න පුළුවන්? හරි. දැන් මේ විදිහට ෂෙයාර්ස් පළවෙනි ෂෙයා හෝල්ඩර් දෙවෙනි ෂෙයා හෝල්ඩර් ෂෙයාර්ස් ටික විකුණලා 167ක් ආවට පස්සේ LB ෆයිනෑන්ස් එකට කරන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. දැන් ඕගොල්ලන්ට බැලූ බැල්මට තේරෙන දෙයක් තමයි
මේ කම්පැනිස් දෙක එකතු වෙලා එක කම්පැනි එකක් විදිහට ඉස්සරහට යන්න නම් තියෙන්නේ. ඒක නම් රික්වයර්මන්ට් එක කවදාක්වත් LB ෆයිනෑන්ස් එක කියන්නේ නෑනේ අපි LB ෆයිනෑන්ස් එක මෙතනින් එහාට කම්පැනි එක නවත්තලා AMF කියලා යන් කියලා. මොකද මේ වෙලාවේ බ්‍රෑන්ඩ් වැලියු එක ඔය දේවල් ඔක්කොම ගත්තම LB ෆයිනෑන්ස් එක තමයි ඉතින් ස්ට්‍රෝංගස්ම කම්පැනි එක. ඉතින් එතකොට ගොඩක් වෙලාවට වෙන්න පුළුවන් දේ තමයි මේ ඇසෝසියේටඩ් මෝටර් ෆයිනෑන්ස් කම්පැනි කියන එක නවත්තලා මේ කම්පැනි එකත් අරකට ඇබ්සෝබ් වෙලා ඒක LB ෆයිනෑන්ස් කියලා ඉතින් දිගින් දිගටම යනවා. ඉතින් LB ෆයිනෑන්ස් කියන එක දිගින් දිගටම යනවා. මේ AMF එක ඇවිල්ලා අරකට ඇබ්සෝබ් වෙලා AMF කියලා කම්පැනි එකක් නැති වෙලා යන එක තමයි ඉතින් ගොඩක් වෙලාවට වෙන්න පුළුවන් දේ. සහ ඒක තමයි අවශ්‍ය කරන දේත් මහ බැංකුවට වෙන්න. ඉතින් ප්‍රශ්න වෙලා තියෙන්නේ දැන් මෙන්න මේ වගේ දෙයක්. දැන් ඕගොල්ලන්ට මතක නම් මාකට් එකේ මේ වගේ වෙච්ච අමල්ගමේෂන්ස් ගොඩක් තියෙනවා. අපිට ගොඩාක්ම ප්‍රචලිත ඒවා තමයි ඕගොල්ලන්ට මතක ඇති ඉස්සර CLC කියලා කම්පැනි එකක් තිබුණා. මේ LOLC ගෲප් එකේ NIFL කියලා තිබුණා. ඒ වගේ කම්පැනිස් එකතු වෙලා තමයි අන්තිමේදී LOFC එක විතරක් ඉතුරු වුණේ. ඉතින් අර කම්පැනිස් ඔක්කොම ටික පැවැත්ම නැති වෙලා LOFC කම්පැනි එක අර ඔක්කොම ඇබ්සෝබ් කරගත්තා. දැන් මෙතනත් ඒ වගේ දැන් එහෙම ඇබ්සෝබ් කරගද්දි වෙන දේ තමයි අනිත් ෂෙයා හෝල්ඩර්ස්ලා ඒ කියන්නේ වෙන්න පුළුවන් දේවල් ටිකක් තියෙනවා. අපි මේකේ කතා කරමු. හරි. මෙතනදී වෙන්න පුළුවන් දේවල් තමයි දැන් අර විදිහට ෂෙයාර්ස් යම්කිසි කම්පැනි එක මිලදී ගත්තට පස්සේ ඒක මේජර් ට්‍රාන්සැක්ෂන් එකක් වෙනවා. මොකද 120කට 130කට වඩා වැඩි ප්‍රමාණයක් මේගොල්ලෝ අක්වයර් කරන හින්දා. LB ෆයිනෑන්ස් එකෙන්. එතකොට LB ෆයිනෑන්ස් එකට සිද්ධ වෙනවා ඉතුරු ෂෙයා හෝල්ඩර්ස්ලාට මැන්ඩටරි ඔෆර් එකක් දෙන්න අර ෂෙයාර්ස් අනිත් ෂෙයාර්ස් ටික මිලදී ගන්න. එතකොට දැන් රුපියල් 50කටනේ මේගොල්ලන්ගෙන් ෂෙයාර්ස් ගන්න. ඒක නිසා ඔවුන් ගොඩක් වෙලාවට රුපියල් 50ක මැන්ඩටරි ඔෆර් එකක් දෙයි ඉතුරු ෂෙයා හෝල්ඩර්ස්ලාට. එතකොට AMF එකේ ඉන්න අනිත් ෂෙයා හෝල්ඩර්ස්ලාට හැකියාවක් තියෙනවා රුපියල් 50 ගානේ තමුන්ගේ ෂෙයාර්ස් ටික විකුණන්න. දැන් මම මේ තනිකරම ආයෙ නැවතත් කියන්න ඕනේ මේ නිකන් වෙන්න පුළුවන් දේවල් ගැන හිතනවා මිසක් ඕවා මොනවද වෙන්නේ කියන එක අපි දන්නේ නැහැ. සාමාන්‍යයෙන් බිස්නස් එකක් ඔය විදිහට හැසිරෙද්දී වෙන්න පුළුවන් දේවල් තමයි මෙතනදී කියන්නේ. ඉතින් මේක මත පරදනම් වෙලා ඕගොල්ලන්ගේ තීරණ ගන්න යන්න එපා. මේක නිකන් ඕගොල්ලන්ගේ දැනුමටමම මේ කතා කරන දෙයක්. ඉතින් එතකොට වෙන්න පුළුවන් දේවල් විදිහට අර විදිය මැන්ඩටරි ඔෆර් එකක් ආපුවාම දැන් රුපියල් 90ට විතර දැන් පහුගිය දවස්වල 80ට 70ට ඒ වගේ ෂෙයාර්ස් ගත්තු අය ඇතිනේ. ඉතින් ඒගොල්ලන්ට එතකොට ප්‍රශ්නයක් වෙනවා. එතකොට දැන් ඔන්න ෂෙයා හෝල්ඩර් කෙනෙක් නම් මම සමහර වෙලාවට දැන් හිතනවා මේ දේවල් තමයි වෙන්න පුළුවන්. මැන්ඩටරි ඔෆර් එකක් එන්නත් පුළුවන්. මැන්ඩටරි ඔෆර් එකක් ආවොත් රුපියල් 50ට දීලා වැඩකුත් නැහැ. මොකද මම අරගෙන තියෙන ඊට වැඩියෙන්. ඉතින් එතකොට මොකද කරන්නේ? එහෙනම් මේ වෙලාවේ ටක් ගාලා මම එක්සිට් වෙන්න ඕනේ කියලා. එක්සිට් වෙන්න ඕනේ කියලා එක්සිට් වෙන්න හදනවා. එතකොට තියෙන ගානකට විකුණන්න try කරනවා මන්ඩේ සඳුදා. හැබැයි අනිත් පැත්තෙන් මං හිතන්නේ මේ වෙලාවේ සෙන්ස් එකක් තියෙන කෙනෙක් AMF ගිහිල්ලා ගනී කියලා. මොකද ඒකට හේතුවක් නැහැනේ. AMF කියන එක තව ටික දවසකින් නැති වෙන කම්පැනි එකක් නා. 2027 මාර්තු 31 වෙනකන් තමයි උපරිම තියෙන්නේ. ඊට වඩා ගිහින් LB ෆයිනෑන්ස් එකේ ෂෙයාර්ස් ගන්න එක හොඳයිනේ. ඉතින් අන්න ඒ වගේ හිතන්න පුළුවන්. ඉතින් එතකොට බයින් ප්‍රෙෂර් එකක් අඩු වෙනවා, සෙලින් ප්‍රෙෂර් එකක් වැඩි වෙනවා. ඒත් එක්කම ගොඩක් වෙලාවට ෂෙයා ප්‍රයිස් එක එහෙම ඩ්‍රොප් වීමේ හැකියාවක් තියෙන්නත් පුළුවන්. වෙන්න පුළුවන් දේවල් තමයි අපි මේ හිතන්නේ. හරිද? එතකොට මැන්ඩටරි ඔෆර් එකක් දුන්නා කියලා ෂෙයාර්ස් විකුණන්නම ඕනේ නැහැ. දැන් මල් ළඟ ෂෙයාර්ස් 1000ක් තියෙනවා නම් මං ඒ ෂෙයාර්ස් 1000 තියන් ඉන්නවා. මට LB ෆයිනෑන්ස් එකෙන් කියනවා හරි ඔයාගේ ෂෙයාර්ස් 1000 මං ගන්න කැමති රුපියල් 50 ගානේ කියලා කියනවා. මම කියනවා ඉතින් මම ඒකට රෙස්පොන්ඩ් කරන්නේ නැහැ. මම කැමති නැහැ රුපියල් 50ට දෙන්න. ඒ මොකක් හරි හේතුවක් නිසා එක්කෝ වෙනම හේතුවක් හරි නැත්නම් මම ගත්තේ රුපියල් 50ට වැඩි. මං ඒ ෂෙයාර්ස් ටික තියාගෙන ඉන්නවා. කිසි ප්‍රශ්නයක් නැහැ. මැන්ඩටරි ඔෆර් එකක් වුණා කියලා අපි විකුණන්නම ඕනේ කියලා එකක් නැහැ. හරිද? හරි. එතකොට දැන් මං ඒ ෂෙයාර්ස් ටික තියාගෙන ඉන්නවා. මැන්ඩටරි ඔෆර් එකත් ඉවරයි. විකුණන අර මැන්ඩටරි ඔෆර් එකට ඒක ඇක්සෙප්ට් කරන්න කැමති යම්කිසි කිහිප දෙනෙක් ඒක ඇක්සෙප්ට් කරනවා වෙන්න පුළුවන්. එතකොට දැන් ඔන්න 167 වගේ ෂෙයාර්ස් ප්‍රමාණයක් තිබුණු LB ෆයිනෑන්ස් එකට අපි හිතමුකෝ 175ක් විතර ගියා කියලා. තාම ඒ හතරෙන් එකක වගේ ඕනර්ෂිප් එකක් ඉතින් එතකොට තියෙනවා. දැන් ඊළඟට මොකද වෙන්නේ? දැන් ඊළඟට වෙන දේ තමයි ඊළඟට දැන් දැන් LB ෆයිනෑන්ස් එකටත් වෙන ඔප්ෂන් එකක් නැහැනේ. AMF කියලා කම්පැනි එකක් දිගටම පවත්වාගෙන යෑමේ හැකියාවක් නැහැ. මේ දෙකම එකතු වීමේ අවශ්‍යතාවයක් තියෙනවා අනිවාර්යයෙන්. ඒක තමයි මෙතන පොයින්ට් එක. ඔන්න ඒ කම්පැනි එකත් දිගටම පවත්වාගෙන යෑමේ හැකියාවක් තිබුණා නම් මේ විදිහට ඕනර්ෂිප් එක අරගෙන කිසි ප්‍රශ්නයක් නැතුව ඒක කරගෙන යන්න පුළුවන්. මොකද අර එහෙම රික්වයර්මන්ට් එකක් නැත්නම් හැබැයි දැන් රික්වයර්මන්ට් එකක් තියෙන නිසා අර විදිය ඩිරෙක්ෂන් එකක් මහ බැංකුවෙන් තියෙන නිසා දැන් කරන්න දෙයක් නැහැ. කරන්න තියෙන දේ තමයි මේ කම්පැනි එක පවත්වාගෙන යන එක දැන් නවත්තන්න ඕනේ. දැන්
ඕක කරන විදිහත් ක්‍රම කිහිපයක් ඉතින් තියෙනවා. දැන් අපිට LB ෆයිනෑන්ස් එකට පුළුවන් AMF එක ඩීලිස්ට් කරලා දාන්න. ඩීලිස්ට් කරලා දාපුවම මේ කම්පැනි එකේ පැවැත්ම ඔන්න ඉවරයි. එතකොට ඒ කම්පැනි එකේ තියෙන ඇසෙට්, ඒ දේවල්, ඔපරේෂන්ස්, ඒ දේවල් ඔක්කොම LB ෆයිනෑන්ස් එකට ඇබ්සෝබ් කරගැනීමේ හැකියාවක් තියෙනවා. මොකද මේ ඒ කියන්නේ ඩීලිස්ට් කරා කියලා ඒ කම්පැනි එක යන්නේ නැහැ. ඒක මාකට් එකෙන් අයින් වෙන එකනේ යන්නේ. මාකට් එකෙන් අයින් වෙන එක යන්නේ. ඉතින් ඊට පස්සේ ඒක ප්‍රයිවට් ලිමිටඩ් කම්පැනි එකක් විදිහට එනවා. ඉතින් ඊට පස්සේ ඒක ඇබ්සෝබ් කරගන්න ඉතින් ලේසි. මොකද මේ ප්‍රයිවට් ලිමිටඩ් කම්පැනි එකක් හින්දා. හැබැයි කොහොමත් AMF කියලා ප්‍රයිවට් ලිමිටඩ් කම්පැනි එකක් තියාගෙන යන්නත් බෑ. මොකද මහ බැංකුවෙන් ලයිසන්ස් එකක් හම්බ වෙන්නේ නැහැ. මම හිතන විදිහට ෆයිනෑන්ස් බිස්නස් එකේ ඉන්න. ඉතින් ඒක නිසා ඩීලිස්ට් කරලා ඉවර වෙලා ඇබ්සෝබ් කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඩීලිස්ට් කරන්නේ නැතුව ඇබ්සෝබ් කරගන්නත් පුළුවන්. කොහොමද මේ LB ෆයිනෑන්ස් එකට පුළුවන් කියන්න හරි. දැන් ඉතුරු වෙලා ඉන්න ෂෙයා හෝල්ඩර්ස්ලා ටිකක් ඉන්නවනේ. අන්න ඒ ෂෙයා හෝල්ඩර්ස්ලාට කියනවා දැන් ඕගොල්ලන්ගේ ෂෙයාර්ස් ඕගොල්ලෝ මේ කොහොමද ඒ කියන්නේ? ඕගොල්ලන්ට අපි LB ෆයිනෑන්ස් එකේ මෙන්න ෂෙයාර්ස් කිහිපයක් දෙනවා. මොකද අපි මේ කම්පැනිස් දෙක එකතු කරනවා. මොකද මෙයාට තීරණය කරන්න පුළුවන් දැන් 67%කම ෂෙයාර්ස් තියෙන නිසා තව වැඩිපුර ෂෙයාර්ස් අවශ්‍ය නැහැ. කෙලින්ම රෙසලූෂන් එකක් ගෙනල්ලා තීරණය කරනවා. ඔන්න දැන් මේ කම්පැනිස් දෙක එකතු වෙනවා. එකතු වුණාට පස්සේ LB ෆයිනෑන්ස් කියලා මේ කම්පැනි දෙකම පවත්වාගෙන යනවා. AMF කියන කම්පැනිය පවතින්නේ නෑ මෙතනින් එහාට කියලා කියනවා. ඒ දැන් CLC එක LOFC එකත් එක්ක මර්ජ් වෙද්දිත් ඔය වගේම කතන්දරයක් තමයි වුනේ. දැන් එතකොට වෙනස තියෙන්නේ දැන් මෙතන මේ කම්පැනිස් දෙකේම ඕනර්ස්ලා දෙන්නෙක් හැබැයි ඕනර්ෂිප් එක ගන්නවා ගිහිල්ලා LB ෆයිනෑන්ස් එකෙන්. එතකොට AMF එකේ ඕනත් LB ෆයිනෑන්ස්, LB ෆයිනෑන්ස් එකේ ඕන කොහොමත් LB ෆයිනෑන්ස් තමයි. ඉතින් එතකොට මේගොල්ලෝ එකතු වෙද්දි කෙලින්ම පුළුවන් අර ඉතුරු ෂෙයා හෝල්ඩර්ස්ලා ටිකට MF එකේ කියන්න හරි මෙන්න මේ අනුපාතය යටතේ ඕගොල්ලෝ ළඟ AMF එකේ ෂෙයාර්ස් 10කට අපි LB ෆයිනෑන්ස් එකේ එක ෂෙයා එකක් දෙනවා. දැන් අද තත්ත්වය බලපුවම කීයද 150යිනේ LB ෆයිනෑන්ස් එකේ. එතකොට AMF එක මේගොල්ලෝ ගන්නේ රුපියල් 50කට. ඉතින් එතකොට ආසන්න වශයෙන් අපි මේ ආසන්න වශයෙන් කියන්නේ නිකන් කිසිම මේ නැතුව අද දවසේ මිල අරගෙන බැලුවොත් අපිට නිකන් හිතන දේ තමයි ඕන්නම් LB ෆයිනෑන්ස් එකේ එක කොටසක් දෙන්න පුළුවන් AMF එකේ කොටස් 3ක් තියෙන කෙනෙක්ට. ඒතකොට මල්ලන් කොටස් 3ක් තියෙනවා නම් ඔන්න මට LB ෆයිනෑන්ස් එකේ එක කොටසක් හම්බ වෙලා මම ඒ කම්පැනි අයිතිකාරයෙක් වෙනවා. ඒ කියන්නේ මම AMF එකේ තමයි අයිතිකාරයෙක් වෙලා හිටියේ. දැන් මම අයිතිකාරයෙක් වෙනවා LB ෆයිනෑන්ස් එකේ. මොකද අර කම්පැනි එක LB ෆයිනෑන්ස් එක ගත්ත නිසා. මම විකුණන්න කැමති වුණෙත් නැහැ. මොකද ඒක රුපියල් 50ට විකුණන එක මට තේරුමක් නැහැ කියලා හිතුවා. හැබැයි එහෙම ඉඳලා ඉස්සරහට යද්දිත් ආයෙමත් වෙන්නේ මොකක්ද? අරගොල්ලොම කියනවා අපි දෙන්නේ මෙන්න මේක තමයි. කොටස් 3කට එක කොටසක් දෙනවා. ඉතින් එතනින් එහාට අපිට කියන්න බෑ නෑ නෑ අපිට එක කොටසට කොටස් 5ක් ඕනේ. එහෙම මේ කියන්නේ අපේ නෑ ඒක අනිත් පැත්තට වාසි අපි මෙහෙම හිතුව කොටස් දෙකකට එක LB ෆයිනෑන්ස් කොටසක් ඕනේ. එහෙම කියලා ඩිමාන්ඩ් කිරීමේ හැකියාවක් එන්නේ නෑ. කියන ගානකට දෙන්න ඕනේ. ඉතින් ඒක සාධාරණ ගානක් වෙන්න ඕනේ අනිවාර්යයෙන්ම. හැබැයි ඒ රුපියල් 50කට ගත්ත නිසා ඉතින් ඒ හා ආසන්නව ගානක් එන විදියට ඕක බැලන්ස් වෙලා යයි. ඉතින් ඔන්න ඕක තමයි වෙන්න පුළුවන්. එතකොට මෙන්න මෙච්චර ෂෙයාර්ස් ප්‍රමාණයක් කියලා ඕක විසදිලා යයි වැඩේ. ගොඩක් වෙලාවට ඒ වගේ දෙයක් වීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඔන්න ඔය දෙක එතකොට සලකලා බලපුවාම ඉතින් ඕගොල්ලන්ට හිතෙන්න පුළුවන් මොකක් වෙයිද මේ ෂෙයා ප්‍රයිස් එකට කියන දේ ගැන. AMF එකේ හැබැයි LB ෆයිනෑන්ස් එක ගත්තොත් මොකක්ද වෙන්නේ? ඔන්න දැන් LB ෆයිනෑන්ස් එකේ ඇසෙට් ප්‍රමාණය වැඩි වෙනවා. මොකද තව කම්පැනි එකක් එනවා. ඉතින් එතකොට අපි ගත්තොත් දැන් ආසන්න වශයෙන් මේගොල්ලෝ මුළු කම්පැනි එකෙන් 3න් 2ක් ගන්නේ බිලියන 7යි 3.7කටනේ. එතකොට අපිට බලන්න පුළුවන් සාමාන්‍යයෙන් මුළු කම්පැනි එකේම වැලියුේෂන් එකක් කීයක් විතර වෙයිද කියලා. 3න් 2ක් 3න් 2ක් ඇවිල්ලා බිලියන 3.7 නම් ඉතුරු 3න් 3 කීයද? ඒ කියන්නේ ආසන්න වශයෙන් ඉතින් බිලියන 5ක් විතර වගේ ගාණක් එයිනේ. බිලියන 5ක විතර වගේ ගාණකට තමයි මේ AMF එක ගන්න යන්නේ. ඉතින් එතකොට AMF එකේ තියෙන ඇසෙට්ස් ඒ දේවල් එතකොට එනවා ඇසෙට් එතකොට ඕගොල්ලෝ හිතයිද ඇසෙට් ගත්තොත් බිලියන 21ක් තියෙනවනේ ඒක රුපියල් බිලියන 5කට ගන්න පුළුවන්ද කියලා නෑ එහෙම නෙමෙයි ඇසෙට් විතරක් නෙමෙයි ලයබිලිටිස් උත් එනවනේ ඉතින් එතකොට තමයි අර ඉක්විටි ප්‍රමාණය බිලියන 4ක් විතර වෙන්නේ ඉතින් බිලියන 4ක විතර තියෙන ඉක්විටි ප්‍රමාණයට තමයි මේගොල්ලෝ බිලියන 5ක් විතර ගෙවන්න ලෑස්ති වෙලා තියෙන්නේ නිකන් රෆ්ලි අපි ගණන් හදලා බැලුවොත් ඉතින්
හොඳ ඩීල් එකක්. මේවල තිබුණ ෂෙයා ප්‍රයිසස් උත් ඒ දේවලුත් එක්ක ගත්තම මට හිතෙන්නේ එක්සිස්ටිං ඒ කියන්නේ ගොඩක් කලින් ආපු ෂෙයා හෝල්ඩර්ස්ලාට. හැබැයි මේ ළඟදි ෂෙයාර්ස් ගත්ත අයට යම්කිසි ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මොකද මේ අපිට ඉතින් හිතෙන්නේ නැහැනේ මේකේ මිල වැඩි වෙයින තත්ත්වයක් තියෙනවා කියලා. ඒක අපි දන්නේ නැහැ. ඉතින් මිල වැඩි වෙන්න පුළුවන්, අඩු වෙන්නත් පුළුවන්. ඒක තනිකරම ඉන්වෙස්ටර්ස්ලාගේ කැමැත්ත. හැබැයි ඉතින් අර වගේ දේවල් ටිකක් තමයි වෙන්න පුළුවන්. ඉතින් ඒ හේතුව නිසා මිල වැඩිවීමේ හැකියාව කොච්චරක් තියෙනවද කියන එක ගැන පොඩ්ඩක් බලන්න වෙනවා. ඕගොල්ලෝ ළඟ AMF ෂෙයාර්ස් තියෙනවා. ඉතින් මම මේ කිව්වේ දැනුමට විතරයි. ඕගොල්ලන්ගේ ෂෙයාර්ස් තියෙනවා නම් තවදුරටත් හරි ඇඩ්වයිස් එකක් ගන්න. මොකක්ද මෙතනදී කරන්න ඕනි කියලා ඔයාලගේ බ්‍රෝකර්ගෙන් මේක නිකන් දැනුමට නිකන් ඔලුවට දාගන්න මෙන්න මේ වගේ දේවලුත් තියෙනවා කියලා. සමහර වෙලාවට ඊට වඩා වෙන ඔප්ෂන්ස් උත් තියෙනවද දන්නේ නැහැ. මට තේරෙන විදිහට තමයි මම මේක කිව්වේ. හරි. ඉතින් එහෙනම් අද දවසේ වෙච්ච දේ විශේෂ දේ ඕක තමයි. ඔය ගැන ওই විදිහට තමයි අපිට කතා කරන්න තියෙන්නේ. ඉතින් එතනින් එහාට අපි කතා කරමු ඉතුරු වැඩසටහනේ ඉතුරු කෑල්ල විදිහට අර මම මෙන්ෂන් කරපු දේවල් ටික.